මචං සාමාන්‍යයෙන් ඉස්සර කවුරු හරි බොරු මාර්සියක් දාගෙන එනකොට එහෙම නැත්නම් ගොන් කතාවක් කියනකොට එහෙම නැත්නම් දෝර කෙබරයක් කතා කරනකොට කියන්නේ ඔව්වා කියලා කියපම් මං කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියලා. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් ස්මාර්ට් යුගේ දැන් ඊට වැඩිය වෙනවා. දැන් කියන්නේ ඕවා ගිල්ලා කියපම් මං මාලිමාවට ඡන්ද දුන්නේ කෙට්ට. ඒ තරමට මාලිමා පාක්ෂිකයෝ බලු වෙලා තියෙනවා. දැන් බලපන් පැලවත්තේ ඩයිගාම. මැයි දිනේ දවසේ වේදිකාවේ කියනවා අර භාණ්ඩාගාර මංකොල්ලේ ඒක සාමාන්‍ය එකක්. ඒක හරියට අර බැංකුවට ගිහිල්ලා කැෂියර් කෙනෙක්ගෙන් සල්ලි ගන්නකොට නෝට්ටුවක් වැරදිලා එනවා වගේ නිකන් එකක් කියලා එන්න සාමාන්‍ය විදියට ආයන්න ගලපලා ඉස්පිලිපාපිලි අඩු නොකර රස කතාවක් විදියට කතන්දරාත වගේ මිනිස්සුන්ට කියලා දෙනවා. අරුණුත් ඉතින් විශ්වාස කරලා ඉවරලා අප්පුඩි ගන්නවා. හරිද? ඉතින් භාණ්ඩාගාරේ මංකොල්ලේ කියන්නේ එකක්. බැංකුවක වැඩ කරන කැෂියර් කෙනෙක් අතින් මුදල් නෝට්ටු කීපයක් වැඩිපුර එනවා කියන එක වෙනම එකක්. අනිත් එක ඒක වෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනේ. හරිද? අපි නම් අවුරුදු 18ක් තිස්සේ බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. අද වෙනකන් එක රුපියලක් බැංකුවෙන් වැඩිපුර ඇවිල්ලා නැහැ. හරිද? පුළුවන් නම් account එකේ තියෙන කීයක් හරි ATM වලට කියලායි, online banking charges කියලායි, SMS වලට charges කියලායි කපාගත්ත එක කරනකොට රුපියලක්වත් වැඩිපුර දීලා නැහැ. හරිද? සැනසිලි තෑග්ගක්වත් හම්බ වෙලා නැති අවස්ථා තියෙනවා. හරිද? ඉතින් එහෙම තියෙනකොට මේක වෙන්න බෑ. අනිත් එක තමයි මුන් හිතන්නේ ඔක්කොම මුන්ට ඡන්ද දුන්න හරක් වගේ ගොම්බඳින කණු කියලා. ඉස්සර නම් මචං සාමාන්‍යයෙන් බැංක් එක කැෂියර් එකකින් සල්ලි දෙන්නේ එකෙන් එක ගැනලා කියලා අරගෙන මචං එකෙන් එක ගහලා ගනින්න. එතකොටම නෝට්ටු දෙකක් එකට ඇලවිලා කීයක් හරි වැඩිපුර එන්න තියෙන සම්භාවිතාව වැඩි. හැබැයි දැන් සල්ලි ගනින්නේ මැෂින් එකෙන්. හරිද? ඒකත් 5-6 වතාවක් ගනිනවනේ. 5-6 වතාවක් මැෂින් එකට වරදින්න විදියක් නැහැ මචං. මිනිස්සුන්ට වැරදුනා. හරිද? ඒක නිසා උන් කියන තර්කේ කොහොමත් වෙන්න බෑ. අනිත් එක භාණ්ඩාගාර මංකොල්ල ඇතුලේ වෙලා තියෙන වැඩිපුර සල්ලි ගිය එකක් නෙමෙයිනේ. වැරදි account එකකට සල්ලි දාපු එක. හරිද? එතකොට සාමාන්‍ය බැංකුවකින් මිනිස්සේ පාස්පෝර්ට් අරගෙන සල්ලි ගන්න ගියාම ඩෙන්ටි එක ඉල්ලනවා. එතකොට බැංකු account එක හරිද කියලා බලනවා. පුද්ගලයා හරිද කියලා බලනවා. ඊට පස්සේ sign එක check කරලා බලනවා. ඊට පස්සේ තමයි මචං සල්ලි issue කරන්නේ. අනිත් එක ATM එකට ගිහලා සල්ලි ගන්න ගියත් PIN අංකය හරිද කියලා බලනවා. නැත්නම් කාඩ් එක reject වෙනවා. හරිද? ඉතින් online transfer කරන්න ගියත් OTP එකක් ඉල්ලනවා. එව්වා මෙව්වා. එතකොට වැරදිලා කාගේ account එකට සල්ලි යන්න තියෙන සම්භාවිතාවත් අඩුයි. කාගේ account එකකින් හොරෙන් සල්ලි ගන්න තියෙන සම්භාවිතාව එනම අඩුයි. හරිද? එහෙම බලනකොට මචං ඒක සසඳන්නත් බෑ. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් සල්ලි කැෂියර් එකක ඉන්න කෙනෙක් අතින් එකපාරක් වැඩිපුර එන්න පුළුවන්. දෙපාරක් එන්න පුළුවන්. හැබැයි දාවතාවක් වැරදිලා එන්න බෑ. හරිද? එක්කෝ ඒ මුණා කියන්නේ එයා ඉන්ටර්ඩික් වෙනවා. එහෙම නැත්නම් රස්සාව නැති වෙනවා. අනිත් එක කැෂියර් කෙනෙක් අවශ්‍ය වෙනකොට කැෂියර් එක බැලන්ස් කරනකොට අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සෙටල් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ පඩියෙන් කැපෙනවා. හරිද? ඉතින් මා භාණ්ඩාගාරය බැඳුම් කරේ ඇතුලේ එක වතාවක් නෙමෙයි 10 වතාවක් වැරදිලා තියෙනවා. ඒකත් නිලධාරීන් 16 දෙනෙක් අතින්. නිලධාරීන් 16 දෙනෙක් අතින් එක් වතාවක් වරදින්න තියෙන සම්භාවිතාව හරි කියමුකෝ. 10 වතාවක් වරදිනවා කියලා කියනවා නම් මචං මුන්ගේ මොකක් හරි මොත්තයක් තියෙනවා. මුන් මේ මර්සියක් දාන්නේ. ඉතින් මේමයි. මැයි වේදිකාවෙත් නැගලා. නේද? ඕක හොදන්න වෙනවා කියලා කියන්නේ මචං වෙනම එකක්. ඉතින් මුන් කියන දේවල් අදටත් ඇත්ත කියලා හිතලා දෝත් මුදුනින් පිළිගෙට මුන්ට අප්පුඩි ගාලා විසිල් ගන්න සෙට් එකක් ඉන්නවනේ. හරිද? උන් මචං ගොම්බන්දින කණු වලට වැඩි ආපා. උන් මීහරක්ට වැඩි හරක්. හරිද? එහෙම නොවුනා ඉතින් මාලිමාවගේ පක්ෂයකට ඡන්ද දෙන්නේ නැහනේ. අනිත් එක බලපන් සමූපපක්කාර අධ්‍යාත්මික නායක ඩයිමයිනා වැටිච්ච ලෙවල් එක අන්තිමට බලහන්කෝ භාණ්ඩාගාර මංකොල්ලේ පොරටත් බැල හොදන්න උනා කියලා කියනවා. සිරාවටම තාමත් මුන් කියන දේවල් විශ්වාස කරනවා නම් බත් කන එක නවත්තලා පුන්නක්කු කන්න පටන් ගන්න. මීහරක්ට මොලේ තියෙනවා. තාම මුන් කියන දේවල් විශ්වාස කරලා හුරේ දාන ටොපිට වඩා. බලපන් අන්තිමට කොණ්ඩේ බඳින චීන්නුන්ට කියපන් කියලා කියපු කතාව. මාලිමාවට ඡන්ද දුන්නේ කෙට්ට කියපල්ලා කියලා කියන තරමට වෙනස් වුණා කියලා කියන්නේ. මේක තමයි උඹලගේ සිස්ටම් චේන්ජ් එක.